ඔයාගේ සිලබස් එක ගැන ඔයාද දැන් ඔයාගේ ටාගට් එක ඒ එකක් ගන්න එක. කවර් වෙච්ච නැති කොටස් තියෙන්න පුළුවන්. සතියෙන් සතිය නැත්තම් මාසෙන් මාසෙ දවස් 4ක් ඔයාට තියෙනවා. මේ දේවල් මතකද කියලා බලන්න. දෙකක් හෝ තුනම දවසක බලනවා නම් තව වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් කරන්න තියෙනවද කියලා අයිඩියා එකක් ගන්න. හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒ තමයි මේ මාස 6ට හරියට ටයිම් ටේබල් එකක්, ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය කියනවා මට ටයිම් ටේබල් එකක්, ප්ලෑන් එකක් හදලා දෙන්න කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයාලගේ රිසල්ට් එකට අනුව ඔයාගේ ටයිම් ටේබල් එක, ප්ලෑන් එක වෙනස් වෙනවා. ඒ වගේම ඔයා කරන සබ්ජෙක්ට් එකට අනුව, ඔයා යන ක්ලාසස් වලට අනුව ඔයාගේ ටයිම් ටේබල්, ප්ලෑන්ස් වෙනස් කරගන්න ඕන. ඉතින් මට කරන්න පුළුවන් ඔයාට ඒ ප්ලෑන් එක හදාගන්න අයිඩියා එකක් දෙන එක විතරයි. නැතුව මට ඔයාගේ සම්පූර්ණ විස්තරය දන්නේ නැතුව ඔයාට ප්ලෑන් එකක්, ටයිම් ටේබල් එකක් රෙකමන්ඩ් කරන්න අමාරුයි. ප්ලෑන් එකක්, ටයිම් ටේබල් එකක් හදන්න පටන් ගන්න කලින් ඔයා කරන සබ්ජෙක්ට්ස් තුනට අදාළව ඔයාගේ සිලබස් එක ගැන ඔයාට හරි අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් F3ක ඉන්න කෙනෙකුත් දැන් ටාගට් එකක් තියන් ඉන්නවා නම් ඒ තුනක් ගන්නවා කියලා ඒ කියන්නේ ඔයා මේ මාස 6න් සිලබස් එකේ සියලුම කොටස් ආවරණය කරගන්න ඕන. කිසි කොටසක් ඔයාට මග අරින්න බෑ. ඔයා ඒ වගේම ඒවට පේපර්ස් කරලත් පුරුදු වෙන්න ඕන. ඉතින් ඔයා හිතන්න ඔයා කොච්චර ප්‍රමාණයක් වැඩ කරන්න ඕනේද, මහන්සි වෙන්න ඕනේද කියලා. මේ ප්ලෑන් එකක් හදන්න කලින් ඔයාගේ සබ්ජෙක්ට්ස් වල සිලබස් එක හරියට දැනගෙන ඉන්න ඕනේ කියලා. ඔයා සයන්ස් සබ්ජෙක්ට් කරන කෙනෙක් නම් බයොලොජි වල ඔයාට තියෙන පාඩම් ටික මොනවද? 12 වසරට 13 වසරට අදාළව සිලබස් එකේ තියෙන පාඩම් ටික මොනවද? ඒ වගේම ෆිසික්ස් වල ඔයාට ඉගෙන ගන්න තියෙන පාඩම්, කෙමිස්ට්‍රි වලට ඉගෙන ගන්න තියෙන පාඩම්. ওই විදිහට ඔයාට ඉගෙන ගන්න තියෙන පාඩම් ටික මුලින්ම ඔයා කොලයක් අරගෙන නෝට් කරගන්න ඕන. දැන් සිලබස් එක ලියාගත්තනේ. ඒ සිලබස් එකේ හැම අනුමාත්‍රිකාවක්මත් ඔයා දැනගෙන ඉන්න ඕන. මොකද දැන් ඔයාගේ ටාගට් එක ඒ එකක් ගන්න එක. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාගේ සිලබස් එක ලිව්වට පස්සේ ඔයා ජීවිතේට ඉගෙනගෙන නැති පාඩම් කොටස් සමහර විට මේ සිලබස් එක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා එකපාරක්වත් ක්ලාසස් ගිහිලා කවර් වෙච්ච නැති කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේම කවර් වෙලත් ඔයාට හරියට අවබෝධ වුණේ නැති පාඩම් කොටස් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ ටික ඔයාගේ සිලබස් එකෙන් ඔයා වෙන් කරලා නෝට් එකක් හදාගන්න ඕන. ඒක ඔයාගේ සබ්ජෙක්ට්ස් තුනටම කරන්න ඕන. ඒ වගේම මේ ප්ලෑන් එක ඔයා මාස 6කට එකපාර හදනවට වැඩිය මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ ඔයා මේක සතියෙන් සතියට, මාසෙන් මාසෙට ඔයා කරන වැඩපිළිවෙල අනුව වෙනස් කරගෙන යන්න ඕන. අර පොඩි කාලේ අපි හදනවා වගේ වෙලාවල් වෙන් කරලා මාස 6ටම එකපාර ටයිම් ටේබල් එකක් හදාගන්නේ නැතුව ඔයා කරන වැඩ අනුව ඔයාට පුළුවන් ඔයාගේ ප්ලෑන් එක සතියෙන් සතිය නැත්තම් මාසෙන් මාසෙ වෙනස් කරගන්න. ඒ වගේම ඔයා කරපු වැඩ ටික අර මම කලින් කිව්ව කොලේ අප්ඩේට් එකක් තියාගන්නත් පුළුවන්. මොකද ඔයා මාසයක් ගත වෙලා ඉවර වුණාම අර ඔයාට කරගන්න බැරි වුණා කියන පාඩම් කොටස් ප්‍රමාණයෙන් ටිකක් ඔයා කවර් කරගෙනනේ තියෙන්නේ. ඉතින් වෙනම ඔයා එක එක පාඩමට අදාළව පොඩි අප්ඩේට් නෝට් එකක් තියාගන්න ඕන. මොකද ඔයා මේ ටික කවර් කරගන්න තියෙනවා මේ මාසෙ මට ඒ ටික කවර් කරගන්න පුළුවන් වුණාද කියලා. දැන් මම කතා කරන්නම් ඔයා සබ්ජෙක්ට් තුනටම රිවිෂන් පේපර් ක්ලාස් යන ළමයෙක් කියලා සලකලා. එතකොට ඔයා අනිවාර්යෙන් බයොලොජි වලට රිවිෂන් එකකට යනවා නම් ගොඩාක් දුරට පේපර් ක්ලාස් එක වැටෙන්නේ ඒ රිවිෂන් එක අවසානයේ. ඒ කියන්නේ එක දවසකින් ඔයාට සබ්ජෙක්ට් එකක් කවර් වෙනවා. එහෙම බැලුවම ඔයාගේ ප්‍රධාන සබ්ජෙක්ට්ස් තුනට රිවිෂන් ඇන්ඩ් පේපර් ක්ලාස් අපි හිතුවොත් ඔයාගේ සතියෙන් දවස් 3ක්ම ඔයාට වෙන් කරන්න වෙනවා ඔයාගේ ක්ලාසස් වැඩ කටයුතු වලට. එතකොට ඔයාට තව දවස් 4ක් සම්පූර්ණයෙන්ම ඉතුරුයි ඔයාගේ අනිත් පාඩම් වැඩ කටයුතු, ඒ වගේම පේපර්ස් කරන්න, ඔයාගේ කවර් වෙච්ච නැති කොටස් කවර් කරගන්න, ඒ වගේ දේවල් වලට සම්පූර්ණ දවස් 4ක් ඔයාට තියෙනවා. ඔයා ක්ලාසස් ගිහිල්ලා ගෙදර ආවට පස්සේ ගොඩක් උදේ සාමාන්‍ය රිවිෂන් එකක් තියෙන උදේ 7 හෝ 7:00 ඉඳන් හවස 5-6 වෙනකම් රිවිෂන් එකක් යනවනේ. එතකොට ඔයාට එදා දවසේ ගොඩක් මහන්සි. ඔයාට ගෙදර ඇවිල්ලා වැඩ කරන්න අපහසු ගතියක් තේරෙනවා කායිකව මානසිකව දෙකෙන්ම. ඉතින් මේ වගේ වෙලාවට අපි ඒ කාලයන් නිකුරුනේ නාස්ති කරන්න බෑ.
මොකද ඔයාගේ ටාගට් එක ලොකු ටාගට් එකක්. ඉතින් මේ ටාගට් එකට යන්න අපිට පැයක් දෙකක්වත් නාස්ති කරන්න බෑ මහන්සිය නිසා. පොඩි ටෙස්ට් එකක් අරගෙන ඒ දවසේ ඉතුරු පැය ගානම නාස්ති කරන්නේ නැතුව පොඩි වෙලාවක් හරි වෙන් කරලා අපි ඒ දවසෙත් ඔයාගේ දවස නිදහසේ නිදා ගන්න යන්න මම අද දවසේ ක්ලාස් උත් ගිහිල්ලා ගෙදර ඇවිල්ලත් මෙන්න මේ වගේ වැඩ ප්‍රමාණයක් කරානි කියන මානසික නිදහසින් ඔයාට නිින්දක් ලබන්න නම් ඔයා ඒ දවසෙත් පොඩි පාඩම් කොටසක් හරි ආවරණය කරගන්න ඕන. උදාහරණයක් විදිහට එදාට ගොඩක් මහන්සි නිසා ඔයාගේ ක්ලාස් එකෙත් ගොඩාක් තියරි කොටස් ඒ වගේම ෆිසික්ස් නම් ගණන් හදලා ඔයාගේ ඔළුව ටිකක් වෙහෙසිලානේ තියෙන්නේ. ඉතින් ඔයාගේ ඔළුව රිලැක්ස් වෙන විදිහේ ඒ වගේම නිදිමත එන්නේ නැති විදිහේ ඔයාට ගැලපෙන පාඩම් කොටස් ටිකක් නැත්නම් MCQ පේපර් එකක් ඒ වගේ දෙයක් ඔයාට දාගන්න පුළුවන් මේ ඔයා ක්ලාසස් දවසේ හවස ඇවිල්ලා නැත්නම් රෑ ඇවිල්ලා කරන්න. ඉතින් ඔයාගේ ක්ලාස් එක 6ට ඉවර වෙලා ඔයාගේ වැඩ කටයුතු ඔයා ගෙදර ඇවිල්ලා ඔයාගේ අනිකුත් ආහාර ගන්න දේවල් ඔයා පිරිසිදු කරගන්න දේවල් ඒ හැමදේම ඉවරුනාට පස්සේ ඔයාට අනිවාර්යෙන් පැය 3ක් නම් ඉතුරු වෙනවමයි. ඔයාගේ වැඩ කටයුතු ටික ඔයා 9ට ඉවර කරගත්තත් 10 11 12 ඔයා රෑ 12ට නිින්දට යන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට පැය 3ක කාලයක් ඒ දවසෙත් ඔයාගේ පාඩම් වැඩ කටයුතු වෙනුවෙන් අනිවාර්යයෙන්ම වෙන් කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඔයාගේ ටාගට් එක හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕන නිසා. ඒ පැය 3ට ඔයාට MCQ පේපර් එකක් කරන්න පුළුවන්. ඔයා කැමති සබ්ජෙක්ට් එකකට ඔයාට බෝරින් නැති, කම්මැලි නැති සබ්ජෙක්ට් එකක කොටසක් ඔයාට මේ වෙලාවේ කරන්න වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. ඔයා ඒ දවසේදී ක්ලාස් එකේ ඉගෙනගත්ත පාඩම් කොටස් සමරයිස් කරගන්න. ෂෝට් නෝට් එකක් හදාගන්න try එකක් දෙන්නත් පුළුවන්. මොකද ඔයාට එතකොට ඒක ආසාවෙන් කරගන්න පුළුවන් ක්ලාස් එකේ දේවල් මතකද කියලා බලන්න. ඒ වගේම ඔයාට ඊළඟ සතියේ යද්දී අර ඔයා හදාගන්න ෂෝට් නෝට් එක ඔයාට ගොඩක් උදව් වෙනවා ඊළඟ සතියේ පාඩම් කොටස් වලට මේ සතියේදී සූදානමක් ඔයාට තියෙන නිසා. ඔයා උදේ 6ට නැගිටලා රෑ 12ට නිින්දට යන කෙනෙක් නම් ඔයාට පැය 18ක කාලයක් තියෙනවා. නිින්දට පැය 6ක් වෙන් කරාම 18ක කාලයක් තියෙනවා ඔයා අවදියෙන් ඉන්න. ඉතින් මේ අවදියෙන් ඉන්න කාල සීමාවෙදී ඔයාට ඔයාගේ ආහාර ගැනීමේ කටයුතු එතකොට ඔයාට නාන්න කන්න බොන්න ওই දේවල් හැම දෙයකම ඔයා පැය 4ක් වෙන් කරත් ඔයාට දවසට අනිවාර්යෙන් පැය 12ක් 14ක් අතර කාලයක් වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාගේ අර ලොකු ටාගට් එකට යන්න නම් ඔයා දවසට පැය 4-5ක් වැඩ කරලා තේරුමක් නැහැ. ඒ ටාගට් එකට යන්න ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් දවසට අර මම කිව්ව විදිහට රෑ 12ට නිදියගෙන උදේ 6ට අවදි වෙන කෙනෙක් නම් ඔයාගේ අනිකුත් වැඩ කටයුතු වලට පැය 4ක් අපි අයින් කරත් පැය 14ක් ඔයාගේ ටයිම් ටේබල් එකේ වඩා වෙන් කරගන්න පුළුවන් අධ්‍යයන කටයුතු සඳහා. එතනිනුත් පැය 2ක් ඔයා රිලැක්ස් වෙන්න. ඒ කියන්නේ එක පාඩම් කොටසක් පාඩම් කරලා තව පාඩම් කොටසකට යන්න ඔයාට මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ටයිම් එකක් ඕනේ නම් තව පැය 2ක් එතනින් අයින් කරොත් ඔයාට පැය 12ක කාලයක් තියෙනවා ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍ය ඒ සම්පූර්ණ කාල සීමාව එක සබ්ජෙක්ට් එකකට වෙන් කරනවා වෙනුවට සබ්ජෙක්ට් දෙකක් හෝ තුනම දවසක බලනවා නම් තමයි ඔයාට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. අපි එක සබ්ජෙක්ට් එකකම එල්ලිලා හිටියොත් හවස් වෙද්දි අපිට ඒක එපා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පැය 12ක් දවසට පාඩම් කරනවා නම් පැය 6 ඔයාට සබ්ජෙක්ට් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඔයා සබ්ජෙක්ට් තුනම කරනවා නම් ඔයාට පැය 4 කොටස් විදිහට ඔයාගේ පාඩම් වැඩ කටයුතු පේපර්ස් කරන වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටයිම් ටේබල් එකේ ඔයා ඒ දාගන්න පැය 4 හරි 6ක හරි එක සබ්ජෙක්ට් එකකට වෙන් කරන කාල සීමාවෙදී ඔයා සතියකටනේ මං කිව්වේ මුලින්ම හදාගන්න කියලා. ඔයා ඒ සතිය ඇතුළතදී ඔයා ඉගෙනගත්ත කොටස් මතක් කරගන්න වගේම ඔයා කවදාවත් ඉගෙන ගත්තේ නැති කොටස් මතක් කරගන්නත් වෙලාවක් වෙන් කරන්න ඕන. මට මේක ඔයාට ඩිරෙක්ට්ම හදලා දෙන්න බැරි. ඔයාගේ රිසල්ට් එක, ඔයාගේ වෙලාව, ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක දන්නේ ඔයා. ඉතින් මං කරන්නේ මේ උපදෙස් දෙන එක. මේ උපදෙස් වලින් ඔයාටම අදාළව ටයිම් ටේබල් එකක්, ප්ලෑන් එකක් මේ මාස 6ට හදාගන්න ඕන. ඔයාට තව වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් මම කියන්නම්. ඔයාට ඉන්නවා නම් විශ්වාසවන්ත යාළුවෙක්. ඔයත් එක්ක සෙකන්ඩ් ෂයි එක තර්ඩ් ෂයි එක කරන යාළුවෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒ යාළුවත් එක්ක කතා වෙලා ඔය දෙන්නම කරගත්තේ නැති, ඔය දෙන්නම ආවරණය කරගත්තේ නැති පාඩම් කොටස් ටික බෙදා ගන්න.
ඉතින් ඔයාට පුළුවන් ෆිසික්ස් වල උදාහරණයක් විදිහට ෆිසික්ස් වල ඔයාට චුම්බක ක්ෂේත්‍ර ඔයා ඉගෙනගෙනම නැහැ. ඒ වගේම දෝලන හා තරංගවල ආලෝකයේ කොටස ඉගෙනගෙන නැහැ. එතකොට ඔය දෙන්නම ඒ කොටස් දෙක ඉගෙනගෙන නැහැ. ඔය එක්කෙනෙක් ඒ කොටස් දෙකම බලනවට වැඩිය ඔයාට පුළුවන් යාළුවත් එක්ක ඔයාගේ පාඩම් කොටස් ටික බෙදා ගන්න. ඔයාගේ යාළුවට ආලෝකයේ පාඩම බලන්න කියලා ඔයාට පුළුවන් චුම්බක ක්ෂේත්‍ර පාඩම බලන්න. ඉතින් ඒ පාඩම් දෙක බැලුවට පස්සේ ඔය දෙන්නට පුළුවන් එකතු වෙලා ඔයා ඉගෙනගත්ත දේවල් යාළුවට කියන්නත් ඒ වගේම යාළුවා ඉගෙනගත්ත දේවල් ඔයාට කියන්නත්. මේක ඔයා කරන අතරතුර ඔයා යන රිවිෂන් ක්ලාස් එකෙත් මේ පාඩම් කොටස් කරන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඔයාට පොඩි හරි අවබෝධයක් තියෙනවා කලින් ඔයා ඒක ගැන පොඩි අප්ඩේට් එකකින් ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ එහෙම ඔය දෙන්න පාඩම් කරපු කොටස් ඔය දෙන්න ෂෙයා කරගත්තට පස්සේ දෙන්නටම පුළුවන් එකට පාස් පේපර්ස් ටික කරන්න ගන්න. මොඩල් පේපර්ස් කරන්න ගන්න. ඉතින් ඒ වගේ යාළුවෙක් ඉන්නවනම් ඔයාට මේ මාස 6 වැඩ කටයුතු ටික යාළුවත් එක්ක බෙදාගෙන මේ ගමන ඉක්මනට යන්න ඔයාට උපකාර වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකේ මම කලින් සඳහන් කරා වගේ මෙහෙම මාසෙන් මාසෙට ඔයා වැඩ කරගෙන යන ගමන් ඔයා වැඩ කටයුතු කරගෙන ගියපු විදිහ පිළිබඳව ප්‍රගතියක් ඔයාලට බලා ගන්න පුළුවන්. අර මම කලින් කියපු විදිහට හැම පාඩමකටම ඔයා සටහනක් දාගන්න ඕන. මොකද මේ පාඩමේ මේ කොටස් ටික මට කවර් වෙලා නැහැ. ඔන්නවා මාස දෙකකින් ආයේ නෝට් එක අප්ඩේට් කරන්න යද්දී ඔයාලට තේරෙනවා මම දැන් මේ කොටස් ටික කවර් කරගෙන තියෙන්නේ. ඒ වගේ ඔයාලට හැම පාඩමකටම පොඩි නෝට් එකක් තියාගන්න ඕන. ඔයා ඒක කරගත්තද ඔයාලට තව එක කරන්න තියෙනවද කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් මම අද මේ කතා කරපු මූලිකම කාරණා ටික ඔයා හොඳටම අවබෝධ කරගෙන තමයි මේ මාස 6ට ප්ලෑන් එකක් හදාගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ තාම දැන් රිසල්ට් උත් ඇවිල්ලා. හැබැයි වැඩ කරන්න තාම හිත ඉන්න ප්ලෑන් එකක් හරියට හදාගන්න තේරෙන්නේ නැති කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ප්ලෑන් එකක් හදාගන්න පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මේ විදිහට වැඩ කරලා ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මීට අමතරව ඔයාට මොනවා හරිම ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් තව මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.